2000 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා මුළු ලෝකයම අලුත් අවුරුදු උදාව සමරන්න ලෑස්ති වෙනවා. හැබැයි ජපානයේ ටෝකියෝ නගරයේ එක නිවසක කිසිම සද්දයක් නැහැ. මේ නිවස ඇතුලේ කාමර කිහිපයක එකම පවුලක 4 දෙනෙක් අවසන් හුස්ම හෙළලා තිබුණා. හැබැයි මේ කතාවේ බියකරම කොටස ඒක නෙවෙයි. සාමාන්‍යයෙන් මිනි මරුවෙක් අපරාධයක් කරාම කරන්නේ ඉක්මනටම එතනින් පැනලා යන එක. හැබැයි මේ අద్භූත මිනි මරුවා ඒ මලසිරරත් එක්ක ඒ නිවස ඇතුලේ පැය 10කට වඩා වැඩි කාලයක් ගත කරලා තිබුණා. ඔහු ෆ්‍රිජ් එක ඇරලා අයිස්ක්‍රීම් කෑවා. නිවසේ තිබුණු කම්පියුටර් එකෙන් ඉන්ටර්නෙට් ගියා. සුව පහසුවට නිදාගත්තා. මුළු ජපාන ඉතිහාසයේම වැඩිම පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වලත් අදටත් මේ මිනි මරුවා කවුද කියලා ලෝකෙම දන්නේ නැහැ. කවුද මේ බිහිසුණු මිනි මරුවා? එහෙනම් අපි යම් මේ බිහිසුණු සත්‍ය කතාවට අවසානයේ වෙනකන් රැඳිලා ඉන්න. මිචියෝ මියාසාවා. ඔහු අවුරුදු 44ක සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහුගේ බිරිඳ යසුකෝ මියාසාවා. ඇය නිවසේ සිට කුඩා දරුවන්ට පන්ති පවත්වන ගුරුවරියක්. ඔවුන්ගේ අවුරුදු 8ක ප්‍රාථමික පාසලේ දෙවන වසරේ ඉගෙනම ලබන දියණිය සහ අවුරුදු 6ක පෙර පාසල් පුතා සමග ජීවත් වුණේ සෙටගායා කියන ප්‍රදේශයේ. ඔවුන්ගේ නිවස පිහිටලා තිබුණේ ඉතාම හුදකලා පරිසරයක. මොකද ඒ අවට තිබුණු අනෙක් හැම නිවසක්ම රජයේ උද්‍යානයක් පුළුල් කිරීම සඳහා ඉවත් කරලයි තිබුණේ. ඔවුන්ගේ අසල්වැසියන් උනේ බිරිඳගේ මව සහ ඇයගේ සහෝදරිය පමණයි. දෙසැම්බර් 30 වෙනිදා රාත්‍රී 10:30ට පමණ මේ පවුලේ අය අවසාන වතාවට අන්තර්ජාලය පාවිච්චි කරලා තියනවා කියලා වාර්තා වෙනවා. ඊට පස්සේ මුළු නිවසම නිශ්ශබ්ද වෙනවා. එනම් දෙසැම්බර් 31 වෙනිදා උදෑසන මිචියෝගේ මව අසහයෝ මියාසාවා තමන්ගේ පුතාගේ පවුලේ අයට අලුත් අවුරුදු සුබපැතුම් එක් කරන්න මේ නිවසට එනවා. ඇය දොර සීනුව නාද කළත් කිසිම සද්දයක් නැහැ. කිහිපවරක් දොරට තට්ටු දමා බැලුවත් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා දොර ඇරලා බැලුව ඇය දුටු දර්ශනයෙන් ඇය සිහිසම් වන තරම් තැතිගත්තා. නිවසේ පියගැට පෙළ අසලම මිචියෝ පණ නැතිව නිසලව වැතිර සිටියා. ඒ අසලම තම පුතාගේ බිරිඳ සහ කුඩා දියණියද අතිශය අමානුෂික ප්‍රහාරයකට ලක් වෙලා අවසන් ගමන් ගිහින් තිබුණා. අනතුරුව ඇය ඉක්මනින්ම සොයා බැලුවේ තම මුණුබුරා වන කුඩා රේයි ගැනයි. නමුත් ඒ වන විටත් ඇය පරක්කු වැඩි වී තිබුණා. මේ අවාසනාවන්ත දේ දුටු අය මහත් හඬින් කෑ ගැසුවා. මේ ඛේද ජනක සිදුවීම වාර්තා වූවාම ටෝකියෝ මෙට්‍රෝ පොලිසිය එම ස්ථානයට පැමිණියා. ඔවුන් අපරාධ විද්‍යාත්මක පරීක්ෂණ පටන් ගත්තම තමයි එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේ අපරාධකරුවෙක් නොකළ ආකාරයේ අමුතුම සහ බියකරු හැසිරීම රටාවක් අනාවරණය වුණේ. විමර්ශනවලට අනුව මේ ඝාතකයා නිවසට ඇතුළු වී තිබුණේ දෙවන මහලේ පිහිටි නාන කාමරයේ විවෘතව තිබූ ජනේලයෙන්. නිවසේ පිටත වායු සමීකරණ යන්ත්‍රයට නැගී ඔහු ජනේලයේ තිබූ දැල් ආවරණය ගලවා නිවසට ඇතුළු බවට මඩ සහිත පා සටහන් වලින් තාවුරු වුණා. ඔහු පළමුවෙන්ම ගොස් තිබුණේ දෙවන මහලේ සුවසේ නිදා සිටි කුඩා රේගේ කාමරයටයි. එතන සිදු වූ යම් කලබලකාරී ශබ්දයක් ඇසී පළමු මහලේ සිටි මිචියෝ පඩිපෙළ දිගේ ඉහළට දිව එන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ. එහිදී මිචියෝ මේ අද්භූත ඝාතකයා සමග දැඩි ලෙස පොරබදා තිබුණා. නමුත්
අවසානයේ ඝාතකයා තමන් සතු වූ සෂිමි බෝචෝ වර්ගයේ අතිශය තිහණු පිහියකින් මිචියෝට දරුණු ලෙස පහර දී තිබුණා. මේ ප්‍රහාරයේ සැරට කොතරම් දෙයක් ඒ පිහියේ තලයෙන් කොටසක් කැඩී ගිය අතර ඝාතකයා ඉන්පසුව නිවසේ කුස්සියේ තිබූ වෙනත් පිහියකින් පවා භාවිතා කරමින් මේ අමානුෂික අපරාධය අවසන් කර තිබුණා. අපරාධකරු අපරාධය සිදු කිරීමෙන් පසු වහාම පලා ගොස් තිබුණේ නැහැ. ඔහු මුලින්ම ගියේ නිවසේ ෆ්‍රිජ් එක වෙතටයි. එහි තිබූ කොෆී, කොමඩු සහ අයිස්ක්‍රීම් කප් 4ක්ම ආහාරයට ගෙන තිබුණා. ඒ වගේම නිවසේ තිබූ ප්‍රථමාධාර කට්ටලය පාවිච්චි කරලා තමන්ගේ අතේ තිබුණු තුවාලයකට විලුම්පටි දමා ගැනීමට තරම් ඔහු සංසුන් වෙලා තිබුණා. මේ අපරාධකරුවා එතනින් නතර වුණේ නැහැ. ඔහු මිචියෝගේ කාර්යාල කාමරයට ගියා. එතන තිබූ පරිගණකය ක්‍රියාත්මක කරා. දෙසැම්බර් 31 උදෑසන 10ට පමණ, ඒ කියන්නේ අපරාධයෙන් පැය ගණනාවකට පසුත් ඔහු ඒ පරිගණකයෙන් යම් යම් වෙබ් අඩවිවලට පිවිස තිබෙනවා. ඔහු මිචියෝගේ සමාගමේ වෙබ් අඩවියට සහ ප්‍රවේශ පත්‍ර වෙන් කරන අඩවියකට පිවිසීමට උත්සාහ කර තිබුණා. තමන්ගේ අතින් ජීවිත නැතිවුණු පවුලක සිරුරු කාමර ඇතුලේ තියෙද්දී මේ සාහසික ඝාතකයා කිසිම බියක් නැතිව උදේ වෙනකම් ඒ ගෙදර ඇතුලේ ඇවිදිමින් හරිම සතුටින් කාලය ගත කරලා තියෙනවා. මොහු අඩුම තරමේ හැන්දක්වත් පාවිච්චි නොකර අයිස්ක්‍රීම් කප් 4ක්ම තම අතින් කාලා තියෙනවා. ඉන්ටර්නෙට් එකේ යම් යම් දේවල් බලා ඉඳලා තියෙනවා. මේ වගේ සාහසික අපරාධයක් කරලත් මෙහෙම සාමාන්‍ය විදිහට ඉන්න එක සාමාන්‍ය මිනිස් මනසකට කරන්න පුළුවන් දෙයක්ද? හැබැයි මේ ඝාතකයා ඊටාම සූක්ෂම අයෙක් බව අපිට පෙනුණත් ඔහු ඊටාම අමුතු සාක්ෂියක් ඉතිරි කර ගිහින් තිබුණා. ඒ තමයි ඔහු පාවිච්චි කළ පිහිය ඔතා තිබූ ලේන්සුව. පස්සේ පොලිසියට තේරුම් ගියේ මේ ලේන්සුව පිලිපීනයේ ඉලකොස් සහ ඉසබෙලා ප්‍රදේශවල මිනිස්සු භාවිතා කරන විශේෂිත ලේන්සු වලට ඉතාමත් සමාන බවයි. මේ නිසා මේ දරුණු ඝාතකයා එම රටට පලා ගියාද යන්න සෙවීමට ටෝකියෝ මෙට්‍රොපොලිස් දෙපාර්තමේන්තුව විශේෂ නිලධාරීන් පවා යැවීමට කටයුතු කළා. තවත් පුදුම හිතෙන දෙයක් තියෙනවා. මේ මිනීමරුවා තමන් පැළඳි සිටි ඇඳුම්, කබාය, ස්කාෆ් එක, අත්වැසුම් සහ තොප්පිය ඊටාම පිළිවෙලකට නමා නිවසේ පුටුවක් උඩ තබා ගොස් තිබුණා. ඔහු තමන්ගේ DNA, ඇඟිලි සලකුණු සහ ලේ සාක්ෂි ඕනෑතරම් ඉතිරි කර තිබුණා. නමුත් ඒ දවස්වල ජපන් පොලිසිය සතු දත්ත පද්ධතියේ කිසිම කෙනෙක් එක්ක මේවා ගැලපුණේ නැහැ. DNA පරීක්ෂණ වලින් හෙළි වුණේ මේ පුද්ගලයා අර්ධ වශයෙන් ජපන් නොවන ආසියානු හෝ යුරෝපීය සම්භවයක් සහිත කෙනෙක් වෙන්න පුළුවන් කියලයි. ඔහු ඇඳ සිටි ඇඳුම් වල තිබූ වැලි අංශු කැලිෆෝනියාවේ සහ දකුණු කොරියාවේ නිශ්චිත ප්‍රදේශවලට අයත් වැලි අංශු බවට තහවුරු වුණා. දැන් තමයි මේ කතාවේ ලොකුම අභිරහස හෙළි වෙන්නේ. මෑතකදී අපරාධ විඥාඥයන් විසින් මේ සිදුවීමට අදාළව අලුත්ම මතයක් ඉදිරිපත් කරා. ඒක තමයි මේ මිනීමරුව පරිගණකය භාවිතා කළ වේලාවන් නැවත සියුම්ම පරීක්ෂා කිරීමේදී හෙළි වුණේ. දෙසැම්බර් 31 උදෑසන පරිගණකයේ ක්‍රියාත්මක වී ඇත්තේ මවුස් එක වැරදීමකින් බිම වැටීමෙන් හෝ නිවසේ සිටි සුරතල් බල්ලා අතින් විය හැකි බවයි. ඒ වගේම ඔහු ඉදිරි කර ගිය ඇඳුම් සහ වැලි අංශු අනුව විමර්ශකයින් දැන් සැක කරන්නේ මේ මිනීමරුවා ජපානයට පැමිණි දකුණු කොරියානු හමුදා සෙබළෙක් විය හැකි බවයි. ඒ වගේම ඒ අපරාධය කළ සැනින් ඔහු ජපානයෙන් පලා යන්න ඇති බවයි. ඒ නිසයි ඔහුව කවදාවත්
නිලධාරීන්ට හසු නොවෙන්න ඇත්ති කියලයි. කෙසේ නමුත් අවුරුදු 25කට වඩා ගත වෙලත් සෙටගායා නිවස අදටත් පොලිස් ආරක්ෂාව යටතේ ඒ විදිහටම තියෙනවා. ඒ අහිංසක පවුලට සාධාරණේ ඉටු වෙනකම් මුළු ජපානයම ඒ අසරණ පවුලේ දෙමාපියන් පවා තවමත් මඟ බලාගෙන ඉන්නවා. නමුත් මේ මුළු කතාවම දිහා ආපසු හැරිලා බලද්දී ඔයාගේ හිතට දැඟෙන ලොකුම ප්‍රශ්නාර්ථය මොකද්ද? Tamanගේ DNA සහ ඇඟිලි සලකුණු පවා ඕනෑ තරම් ඉතිරි කරපු තමන්ගේ ඇඳුම් පවා පිළිවෙලට නමලා තියලා ගිය මේ අద్භූත ඝාතකයා ඇත්තටම ජපානයෙන් පලා ගිය පිටස්තර සෙබළෙක්ද? එහෙම නැත්නම් අදටත් ජපානයේ සාමාන්‍ය මිනිසෙක් වගේ අපි අතරම ජීවත් වෙන කෙනෙක්ද? ඔයාගේ හිතට හරිම කියලා හිතෙන මතය මොකද්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අද කතාව ගැන ඔයාගේ අදහස මොකද්ද? මේ වීඩියෝ එක බලවට ඔයාලට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් සාමකාමී රාත්‍රියක්.